පාඩම් කරන්න පොත අතට ගත්තත් ඔයාටත් පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? හෙට පාඩම් කරනවා කියලා ආයෙත් හෙට ඉඳන් පටන් ගන්න හිතනවා. එහෙනම් පාඩම් කරන්න කම්මැලි ඔයාලට තමා මේ ක්‍රමය. මුලින්ම ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා විනාඩි 25කට වගේ ටයිමර් එකක් සෙට් කරගන්න ඕන. ඉතින් ඒ විනාඩි 25 ඇතුළත වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඒ වැඩේ විතරක් කරන්න ඔයාලා ඔළුව මේව කරගන්න ඕන. ඉතින් ඒ විනාඩි 25 ඇතුළත ඔයාලා පාඩම් කරලා ඉවර වෙලා ඔයාලට විනාඩි 5ක විවේකයක් ගන්න පුළුවන්. වතුර වීදුරුවක් බොන්න, පොඩ්ඩක් එළිමහනට ගිහින් විවේකයක් ගන්න මේ වෙලාවේදී ඔයාලට පුළුවන්. මේ විදියට පාඩම් කරාදී ඔයාගේ මොළයට ලොකු වෙහසක් දැනෙන්නේ නැහැ. ඔයාටත් නොදැනීම ඔයාට පාඩම් කරන්න ඕන කොටස් ටික මේ විදියට කවර් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අමාරුම දේ පාඩම් කරන්න පටන් ගන්න එක විතරයි. ඉතින් ඔයාගේ කාලෙනුත් පොඩි වෙලාවක් වෙන් කරලා මේ විදිය පොඩ්ඩක් try කරලා බලන්න. try කරලා ඔයාගේ අදහසුත් කියන්න අමතක කරන්න එපා.